බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අදත් මේ විඩියෙන් බලමු ෆ්‍රී ෆයර් ගේම් එකට ඉස්සරහට එන්න දෙන සුපිරි ඉවෙන්ට් සෙට් එකක්. ඔන්න එහෙනම් ඉතින් අපිට ආයමත් ඉන්කියුබේටර් 6 ෂොට් එක රිටර්න් වෙනවා කියලා 100%ක්ම කන්ෆර්ම් වෙලා තියෙනවා. මොකද කිව්වොත් කලින් තිබ්බ පෝස්ට් එකෙන් සහ මේක වෙන සර්වර් එකකට රිටර්න් කරලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකෙන් දීලා තියෙන ඉන්කියුබේටර් 6 ෂොට් විතරක් නෙවෙයි ඉන්කියුබේටර් එකට ආපු M60 ස්කින් සෙට් එකත් ආයමත් රිටර්න් වෙලා තියෙනවා. ඉතින් මේ ස්කින් සෙට් එකම ඇත්තටම සුපිරි. මොකද කිව්වොත් M60 ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකයි 6 ෂොට් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක කියන්නේ සුපිරිම ගන්න ස්කින් දෙයක්. ඒ ගන්න ස්කින් දෙකේම ඇබිලිටි ඇත්තටම සුපිරියටම තියෙනවා. ඉතින් ගොඩාක් දුරට මේ ස්කින් සෙට් එක අපිට MP40 එක රිටර්න් වන විදිහ රිටර්න් වෙයි. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් දෙක අපිට ඉස්සරහට දීලා ස්පින් කරලා ගන්නත් ඒකෙන් හම්බෙන කැඩ් වලින් එක්ස්චේන්ජ් කරගන්න අපිට මේකේ අනිත් ප්‍රයිස් ටික බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඇත්තටම සුපිරි 6 ෂොටි ෆෑන්ස්ලාට සහ M60 ෆෑන්ස්ලාට ඉතින් ඔන්න එහෙනම් කැමති නම් ගන්න පුළුවන්. මොකද කිව්වොත් ඉතින් ආයේ මේක සුපිරිම chance එකක්. මේ වගේ chance එකක් ඉතින් ආයේ කාලයකට එන්නේ නැහැ. ඉතින් මොකද සුපිරිම ගන්න ස්කින් ජාති දෙකම එකපාර රිටර්න් වෙනවා ගොඩාක් අඩුයි. ඉතින් අනිවාර්යයෙන්ම අපිට මේ සෙට් එකම ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඉතින් ජෙම්ස් උත්යයි 5000ක් විතර මේක එක ප්‍රයිස් එකක් ගන්න. මොකද කිව්වොත් ඉතින් ලේසි පහසු ඉවෙන්ට් එකක් නෙවෙයි. ඉතින් ඉන්කියුබේටර් ගන්න ස්කින් දෙකම රිටර්න් වෙනවා කියන්නේ ඔන්න එහෙනම් ඉතින් ජෙම් එහෙම ලෑස්ති කරලා තියාගන්න ඉස්සරහදී මේක බලා ගන්න පුළුවන් වෙයි අපිට අපේ සර්වර් එකේ තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට මතක ඇති කියලා මම කලින් වීඩියෝ එකකත් කිව්වා ස්කෝපියෝ ඒවෝ බණ්ඩල් එක ආයෙමත් අපේ සර්වර් එකට රිටර්න් වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ නිල් පාට ඒවෝ බණ්ඩල් එක. මේ ඒවෝ බණ්ඩල් එකත් ආයෙමත් අපේ සර්වර් එකට රිටර්න් වෙන්න තියෙන ඒවෝ බණ්ඩල් එක තමයි. ඉතින් ඔන්න එහෙනම් ඒවෝ බණ්ඩල් එක නැති සෙට් එකට මේ බණ්ඩල් එකට කරකලා try කරන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩල් එක නම් වෙන සර්වර්ස් වලට මේ විදිහට රිටර්න් කරලා තියෙන්නේ. මේ පේන විදිහට ඉතින් ටෝකන් වීල් ඉවෙන්ට් එකකට තමයි වෙන සර්වර්ස් වලට මේ බණ්ඩල් එක රිටර්න් කරලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේක අපේ සර්වර් එකට නම් කොහොම රිටර්න් වෙයිද කියලා කියන්න අමාරුයි. ඒ වුණාට ඉතින් අනිවාර්යයෙන්ම මේ බණ්ඩල් එක අපේ සර්වර් එකට රිටර්න් වෙයි. ඉතින් ඉස්සරහදී ඔන්න එහෙනම් ඒවෝ බණ්ඩල් නැති සෙට් එකට මේ බණ්ඩල් එක ගන්න try කරන්න පුළුවන්. ඉතින් ඒවෝ බණ්ඩල් ඉන්කියුබේටර් ගන්න ස්කින් ඔය හැම දෙයකටම පස්සේ ඔන්න එහෙනම් ඉස්සරහදී අපිට ගේම් එකේදී ලුක් චේන්ජර් එකක් රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් එකක් නෙවෙයි ලුක් චේන්ජර් දෙකක්. ඉතින් මෙන්න මේ සුපිරිම ලුක් චේන්ජර් එක වගේම තවත් එක ලුක් චේන්ජර් එකක් ඉතින් අපිට ගේම් එකේ ඉස්සරහට රිටර්න් වෙන්න තියෙනවා. ලුක් චේන්ජර් ඉතින් හැමෝටම ලේසියෙන් ගන්න පුළුවන් ඒවා නෙවෙයි. මොකද කිව්වොත් ගොඩාක් දුරට ඒවෝ බණ්ඩල් එකකට වගේ තමයි ලුක් චේන්ජර් එකක් හම්බෙන්නේ. ඉතින් ඒක නිසා මේක ලොකු chance එකක් වෙයි. ඉතින් ලුක් චේන්ජර් එකක් නැති කට්ටියට ගන්න ආසාවෙන් ඉන්න කට්ටියට ඉතින් ඔන්න නියම chance එකක් තමයි ඉස්සරහදී මේක අපි රිටර්න් වුණොත්. මේක ඉතින් වෙන සර්වර්ස් වලට නම් රිටර්න් කරලා තියෙන්නේ මේ විදිහට අනිත් ඉවෙන්ට් වගේම ටෝකන් වීල් ඉවෙන්ට් එකක් විදිහට. ඒ වුණාට මේක අපේ සර්වර් එකට නම් හරියටම කොහොම රිටර්න් වෙයිද කියලා කියන්න අමාරුයි. ඒ වුණාට ඉතින් මේ ලුක් චේන්ජර්ස් දෙකම අනිවාර්යෙන්ම ඉස්සරහදී අපේ සර්වර් එකට රිටර්න් වෙයි. ඉතින් ඔන්න එහෙනම් ලුක් චේන්ජ් එකක් ගන්න ආස කරන කට්ටියට නියම chance එකක්. එහෙනම් ඉතින් ඕගොල්ලෝ මේක ගන්න ජෙම් සේව් කරලා තියාගන්න. ගොඩාක් දුරට මේ ලුක් චේන්ජර්ස් දෙක ගන්නත් ජෙම් 5000ක් වගේයි. ඉතින් ඕගොල්ලෝ දන්න ඇති මේ විදිහට ප්ලේම් එකේ ලෙවල් 8ට දාන්න පුළුවන් ඒවෝ ගන්න දෙකක්ම අපිට දීලා තියෙනවා. ඉතින් ඔන්න එහෙනම් මේ තින් අපිට ගේම් එකේ අලුතෙන් එන්න තියෙන ඒවෝ ගන්න එක. ඉතින් මේක ස්කාර් ඒවෝ ගන්න එකක්. ඔයගොල්ලෝ බලනවා ඉතින් මොකද මේ අපිට එක ස්කාර් ඒවෝ ගන්න ඇති තවත් ස්කාර් ඒවෝ ගන්න දෙන්නේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේක ලෙවල් 8ට දාන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ ඒවෝ ගන්න. ඉතින් මේ ඒවෝ ගන්න එකත් අර අනිත් ඒවෝ ගන්න දෙක වගේම ලෙවල් 8ට දැම්මට පස්සේ මෙන්න මේ ෆයිනල් ෂොට් කියන අලුත්ම ඉෆෙක්ට් එක හම්බෙනවා. ඉතින් ඒක නම් ඇත්තටම සුපිරියක් තමයි. ඒ වගේම තමයි රීලෝඩ් ඉෆෙක්ට් වගේම අලුත්ම සවුන්ඩ් ඉෆෙක්ට් සෙට් එකකුත් මේ ඒවෝ ගන්න එකේ තියෙනවා. ඉතින් මේ ඒවෝ ගන්න එකත් ඇත්තටම ලස්සනටම ඩිසයින් වෙලා තියෙනවා. මේ ඒවෝ ගන්න එකේ ඇබිලිටි මොනවද කියලා නම් අපිට තාම හොයාගන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ ඒවෝ ගන්න එක අපේ සර්වර් එකට හරියටම කොහොමයිද කවදාද කියන එකත් අපිට හරියටම හොයාගන්න බැරි වුණා. ඉතින් මේ දේවල් හරියටම හොයාගන්න මම වෙන වීඩියෝ එකකින් ඒව ගැන කතා කරන්නම්. ඉතින් අපිට දැන් හොයාගන්න පුළුවන් උනේ මේකේ මෙන්න මේ ලුක් එකයි ෆයිනල් ෂොට් එකයි විතරයි. ඉතින් මම හිතනවා Attack on Titan anime එක ගැන ගොඩාක් කට්ටිය දන්නවද කියලා. ඉතින් Free Fire game එකේ ඒ anime එකේ collab එකක් වුණා. ඉතින් ඒ collab එකත් එක්ක ආපු item set එක තමයි මේ තියෙන්නේ. Armored Titan bundle එකයි, Attack Titan bundle එකයි, Survey Corps bundle එකයි, gun skin දෙකයි. ඉතින් මේ set එක ආයෙමත් return වෙන්න තියෙන item set එකක් තමයි. ඉතින් හැමෝම ආස කරන item set එකක්. මොකද මේවා තාම game එකේ එකපාරක්වත් return වුන්නේ නැහැ. ඉතින් මේ collaboration එක ආපු කාලේ ගොඩක් Attack on Titan fansලාත් game එක දාගත්ත play කරන්න. ඉතින් සමහර වෙලට ඒගොල්ලන්ට ඒ කාලේ මේ ගන් ස්කින් මේ කිට් එහෙම ගන්න මිස් වෙන්නේ නැති. ඉතින් ඒගොල්ලන්ට ඕන නියම chance එකක් තමයි අවිල්ලා තියෙන්නේ. ආයෙමත් මේ ටික try කරන්න පුළුවන්. ඉතින් මේ P90 ස්කින් එකේමත් සුපිරිම P90 ස්කින් එක compensation එකයි rate of fire එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ 6 shot ස්කින් එක. මේකේ double damage එකයි compensation එකයි තියෙනවා. ඉතින් මේ ගන් ස්කින් දෙකත් ඇත්තටම සුපිරිම ගන් ස්කින් දෙකක්.
ඉතින් මේ ගන්න ස්කින් වගේ මේ බණ්ඩල්ට ආස කරන කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් ඔන්න එහෙනම් ඒගොල්ලන්ට මේවා ආයෙමත් ආවට පස්සේ ගන්න පුළුවන්. ඉතින් ජෙම්ස් එහෙම ලෑස්ති කරලා තියාගන්න. මොකද ඉතින් මේක බණ්ඩලුත් එකවරක්වත් රිටර්න් වුනේ නැති නිසා ආයෙමත් පොඩි ජෙම්ස් ගානකින් ගන්න පුළුවන් විදියට එයි කියලා නම් මම හිතන්නේ. ඉතින් ආස කරන කට්ටිය එහෙනම් try කරලා බලන්න මේක රිටර්න් වුණාට පස්සේ. ඉතින් ඕගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා සුප්‍රීම් බණ්ඩල් සෙට් එකක් අලුතෙන්ම ගේම් එකට එනවායි කියලා. ඉතින් ඒ බණ්ඩල් සෙට් එක මම පැත්තෙන් දාලා තියන්නම්. ඒ වගේම තමයි ඔන්න එහෙනම් මේ බණ්ඩල් සෙට් එක ඉස්සරහදී අපිට ගේම් එකට එන්න තියෙනවා. ඉතින් මේ බණ්ඩල් සෙට් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න වෙන්නේ. දැන් නම් මට ලොකු වීඩියෝ ක්ලිප් එකක් හම්බෙලා නැහැ මේ බණ්ඩල් සෙට් එක වෙන වෙනම පෙන්වන්න සහ මේ ඉවෙන්ට් එක අපිට ඉස්සරහදී කොහොමද එන්නේ කියලා මම වෙන වීඩියෝ එකක් හදලා දාන්නම්. අපි එහෙනම් බලමු ඊළඟ එවෝගන් වොලට් එක මොකක්ද කියලා. ඉතින් ඊළඟ එවෝගන් වොලට් එක විදිහට ගොඩාක් දුරට එන්න තියෙන්නේ මේක. ඒ වගේම තමයි මේක ස්පෙෂල් විදියක් විදිහට තියෙනවා අලුත් P90 ස්කින් එක. ඉතින් මේ P90 ස්කින් එකේදී මේ එවෝගන් වොලට් එකත් එක්ක අපිට ගේම් එකට එන්න පුළුවන් ගොඩාක් දුරට. ඉතින් මේ P90 එකන් ගොඩාක් කට්ටිය දැන් බලන් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ P90 එකත් ගොඩක්ම ලස්සනට ඩිසයින් වෙලා තියෙනවා. වගේම තමයි මේකේ සුපිරිම ඉෆෙක්ට් එකක් වගේම සුපිරිම ස්කිල් එකක් තියෙනවා. ඉතින් ඩබල් ඩැමේජ් වගේම රේට් ඔෆ් ෆයර් එකක් තමයි ඉතින් මේකේ ස්කිල් එක විදිහට තියෙන්නේ. ඉතින් මේක එනකන් ගොඩාක් කට්ටිය බලන් ඉන්නවා. ඉතින් මේ P90 ස්කින් එක මේ එවෝ වොලට් එක ආවොත් ඕගලන්ට කලකල ගන්න පුළුවන් වෙයි. හරියටම 100%ක්ම කන්ෆර්ම් කරලා කියන්න අමාරුයි. ඉතින් මේක මේ එවෝ වොලට් එකම එනවයි කියලා. මොකද ඉතින් මේ ගොඩාක් දුරට ආපු එවෝ ගන්න ඉතින් ෆේඩඩ් වීල් ඉවෙන්ට් වලට වගේ තමයි ඉතින් ආවේ. ඒක නිසා 100%ක්ම කන්ෆර්ම් කරලා කියන්න අමාරුයි මේ P90 එකත් එවෝ ගන්න වොලට් එකකට මේයි කියලා. ඒ වුණාට ඉතින් පොඩි නිවුස් එකක් ලැබිලා තියෙනවා මේක එවෝ ගන්න වොලට් එකකට එනවයි කියලා. ඉතින් ඒක නිසා අපි බලමු ඊළඟ එවෝ වොලට් එක ආවට පස්සේ. ඉතින් ඒ වගේම තමයි මේ එවෝ ගන්න වොලට් එකේ සුපිරිම ගන් සෙට් එකක් තියෙනවා. මේ MP5 එක, ෆාමර්ස් එක, ඒ වගේම හයි ෂොටිය වගේ. ඉතින් මේ එවෝ ගන්න වොලට් එකේ ස්පෙෂල් එකක් තියෙනවා. මේක තමයි ඊළඟට අලුතෙන් එනවා කිව්ව එවෝ වොලට් එක. ඉතින් මේකේ මෙන්න මේ ටෝකන් එක තියෙනවා. මේ ටෝකන් එකේ ස්පෙෂල් එක මොකක්ද කියලා මම කලින් වීඩියෝ එකකත් කියලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ටෝකන් තියෙනවා නම් මේ ටෝකන් වලින් එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන් අපිට අලුතෙන් එන වොලට් එකේ තියෙන එවෝ ගන්න එක. ඉතින් ඒ වගේම තමයි හැමෝම ආස කරන MP40 ස්කින් එකක් තමයි Cobra MP40 කියන්නේ. ඒ කියන්නේ එවෝ ගන්න MP40. ඉතින් මේක මේ විදිහට වෙන සර්වර් එකක රිටර්න් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේක අපේ සර්වර් එකටත් මේ විදිහටම රිටර්න් වෙයිද කියලා. ඉතින් ඔන්න ඔය ඉවෙන්ට් සෙට් එක තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් වීඩියෝ එක නම් ඉවරයි. ඒ වුණාට මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා මම 10 වෙනි දින ඉඳන් දිගටම ආයෙමත් ලයිව් දානවා කියලා. ඉතින් ඒක ඇත්තටම මම සමාව ඉල්ලනවා. මොකද මට 10 වෙනි දින ඉඳන් ලයිව් දාගන්න බැරුණා එක දිගට. ඒකට හේතුව තමයි ඉතින් මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක්. ඉතින් මම ඒක තමයි පහුගිය ටිකේ වීඩියෝ දැම්මෙත් නැත්තේ. ඉතින් මට මේ සතියේත් ලයිව් දාගන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වුණාට මම ලබන සතියේ ඉඳන් ආයෙමත් දිගට ලයිව් දානවා. ඉතින් ඒ ලයිව් වලට සෙට් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එකත් subscribe කරන්න යන්න.